මං ඊට පස්සේ ට්‍රෙටිනොයින් ගෑවා. මගේ කට යට කළු වෙන්න ගත්තා. දැන් මේ තමයි මට හිතුනේ මේ ටිකක් හිතන්න ඕන දැන් ගෑනු ළමයෙක්නේ. මම මාරම විදිහට බය වුණා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ගත්තා. ගොඩාක් ඔෆර්ස් තියෙනවා. ඩෙලිවරිත් ෆ්‍රී හම්බුණා මට. ඕඩර් එකේ හින්දා මාර බයෙන් තමා දැම්මේ. හායි. ඔයාලට කොහමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මේ වීඩියෝ කරන තැන මේ අර මට වීඩියෝ කරන්න තැනක් නැති හින්දා මේ කැමරාව ක්වොලිටි නෑනේ. ඉතින් ඒ හින්දා සාමාන්‍යර අවුව වැටෙන තැනක තමයි මං කරන්නේ. ඉතින් හුලඟත් වෙනවා ගොඩාක් හුලඟ. ඒ හින්දා සෝගල් වලට සද්ද ඇහෙනවා. ඉතින් ඒකට සෝරි ගොඩක් අර එක ഘോഷාව වගේ ඇහෙනවා නම්. ඔන්න ඉතින් අද කරන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මට හිතුණා පහුගිය දවස්වල ගොඩක් එක දේවල් ඔය ප්‍රශ්න ආවා. ඒ වගේ දේවල් වුණා. මම කිව්වනේ මම මුලින් ඉඳන් ජීවිතේ පටන් ගන්න හිතුවා කියලා. මං කලින් වීඩියෝ එක කිව්වා. ඉතින් මං දැන් ජීවිතය අලුතින් පටන් ගන්නකොට මුලින්ම මම කරන්න ඕන දේ තමයි මම ආදරය කරන එක. ඒ කියන්නේ මාව අගය කරන එක. මට වටිනාකමක් දෙන එක. ඉතින් මං ඔය ගැන හිතලා මං වෙනුවෙන්ම තෑග්ගක් ගත්තා. මම යාළුවනේ සාමාන්‍යයෙන් ඔය රූපලවන්න පැත්තට එච්චර බර නැති කෙනෙක්. මම මේ ලිප්ස්ටික් චුට්ටක් ගන්න පටන් ගත්තේ දැන් මාස 6කට විතර කලින් වගේ. මම සාමාන්‍යයෙන් එහෙම දෙයක්වත් පාවිච්චි කරේ නැහැ. ඔය ඉඳලා හිටලා ඉස්කෝලේ යන කාලේ මට මතකයි ෆේස් වොෂ් එකක් හිතුනම ආය මේ ඔය ඉස්සර කාලේ කොණ්ඩෙට ගෑවා කියලා ඔය කොහොඹ එහෙම අඹරලා ගාලා තියෙනවා. කහයි කොහොඹයි ගාලා තියෙනවා. හැබැයි ඉතින් ඔය වැඩි දවසක් වෙන දේවල් නෙමෙයි. ටික දවසයි මොන දේ කරත්. ඒ වගේ ඉඳලා හිටලා ඒ වගේ වැඩ කරලා තියෙනවා. විශේෂයෙන් එහෙම කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ඇහි බෙමි හදන්නේ ගොඩ කාලෙකට. ඉතින් ඔහොම තමයි. මට හිතුණා හැබැයි ගෑනු ළමයෙක් හැටියට ලස්සනට ඉන්න එක ගැන ටිකක් හිතන්න. ඉතින් මට තෑග්ග ගත්ත කිව්වනේ. ඉතින් මෙන්න මේ තෑග්ග මට ගත්තා. මෙන්න මේක. ඉතින් මේක අරන් දැන් මාසයක් විතර මට හිතුණා මේක ඔයාලත් එක්ක අන්බොක්ස් කරලා මේක කරන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. මං ගැන හිතන්න ගත්ත කිව්වනේ. මුලින්ම මම මොනවද දන්නවද ගෑවේ? මගේ මූණේ චූටි කුරුලෑ වගේ තිබ්බා. මං ඊට පස්සේ ට්‍රෙටිනොයින් ගෑවා. ඔන්න ට්‍රෙටිනොයින් ගෑවට පස්සේ මට ටක් ගාලා ගාන ඔය මොනවා හරි ගෑවොත් ඇලර්ජික් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ඒක හේතුවක් මං ගන්න නැතුව හිටියේ. හැබැයි ඉඳලා හිටලා ෆේස් වොෂ් එකක් හැම පාවිච්චි කරලා තියෙනවා. මේ පාවිච්චි කරන ආය මාස 6ක විතර ආය පාවිච්චි කරන්නේ නැහැ. ඔය ඉතින් සල්ලි කියන්නේ අම්මලාට කරදර කරන්න බෑනේ ඕවා ඉල්ලලා. එහෙම විශේෂ සැලකිල්ලක් තිබ්බේ නැහැ කොහොමද? ඒ විදිහට තමයි කරේ. මේ ට්‍රෙටිනොයින් ගාලා නතර කරාට පස්සේ මගේ කට යට කළු වෙන්න ගත්තා. දැන් මේ තාමත් ඒකේ චුට්ටක් තියෙනවා. ඊට පස්සේ තමයි මට හිතුනේ මේ ටිකක් හිතන්න ඕන දැන් ගෑනු ළමයෙක්නේ. ගෑනු ළමයෙක් වුණාම හැමෝම ආසයි ලස්සනට ඉන්න වගේම ඇත්තටම ගෑනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න එක වටිනවා. කෙනෙක් දකින්නකොට යාලට හරිම ප්‍රසන්නයිනේ. ආස හිතෙන විදිහට ඉන්න ඕනේ. කියන්නේ දැක්කම හරි ලස්සනයි පිළිවෙලයි ඒ වගේ. ඉතින් මේ ට්‍රෙටිනොයින් ගෑවට පස්සේ නම් මම මාරම විදිහට බය වුණා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ගත්තා. බොන්නත් බෙහෙත් දුන්නා. ගාන්නත් ක්‍රීම් එකක් දුන්නා. හැබැයි ඒ ක්‍රීම් එක සති එකමාරක් සති දෙකක් වගේ ගාලා සම්පූර්ණයෙන් නතර කරන්න කිව්වා. ඊට පස්සේ කොහොම හරි දැන් මේක එච්චර අඩු වෙන ගතියක් නෑ. මට මාර විදිහට බය හිතුණා. මම මූණක් ගැනවත් කිසිම සැලකිල්ලක් දක්වන්නේ කෙනෙකුත් නෙමෙයිනේ. මං ඊට පස්සේ ටක් ගාලා ඕඩර් එකක් දැම්මා. මෙන්න මේක. යාළුවනේ මේ ප්‍රොමෝෂන් එකක් එහෙම නෙමෙයි. හොඳේ මම ප්‍රොමෝෂන් කරන තරම් ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි කොහොමද? මේවා මේ නේචර් සීක්‍රට් එකේ ඒවා. මං මේකට මේවම තෝරගත්තේ මොකද දන්නවද? සාමාන්‍යයෙන් නේචර් සීක්‍රට් කියන්නේ 100%ක්ම ස්වභාවික දේවල් තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ කිසිම හානියක් වෙන දේවල් නෑ මම දන්න තරමින්. නේචර් සීක්‍රට් එතකොට ඔය ෆොරෙවර් වගේ දේවල් අනික ලංකාවේ නිෂ්පාදනනේ. මිලත් අඩුයි. ගොඩාක් මිල අඩුයි අනික නිෂ්පාදනත් එක්ක බලද්දී ඒක තවත් හේතුවක්. එතකොට බජට් ෆ්‍රෙන්ඩ්ලි. තව දෙයක් තමයි මේක ගත්තේ මං එයාලගේම වෙබ්සයිට් එකෙන් ඒකෙන් ගත්තේ ගොඩාක් ඔෆර්ස් තියෙනවා. ගොඩාක් ගණන් අඩුයි. අනික මේ ඩෙලිවරිත් ෆ්‍රී හම්බුණා මට. හැබැයි පළවෙනි ඕඩර් එකේ හින්දා මාර බයෙන් තමයි දැම්මේ. අනික මම කරපු වැඩේ කියන්නකෝ. කෑෂ් ඔන් ඩෙලිවරි ගෙන්න ගන්නත් පුළුවන්. හරිද? ඔය රුපියල් 2800ට වැඩි ඒවට මේ ෆ්‍රී ඩෙලිවරි හම්බෙනවා. හැබැයි කෑෂ් ඔන් ඩෙලිවරි ගෙන්නනවා නම් රුපියල් 400ක් හෝ අපි ඉන්න ප්‍රදේශය අනුව තව ගාණක් එකතු වෙනවා. මං ඉතින් මේ එකපාරම ගෙව්වා. මම කාඩ් පේමන්ට් එකක් කරා. දැන් කාඩ් පේමන්ට් එක කරාට මොකද මම දන්නෙත් නැහැ කවුරු හරි ගෙන්නපු කෙනෙක්. මම දන්නේ ඔය අපේ කවුරුත් එහෙම ගෙන්නලා නැහැ.
ඔය කඩේකින් කියලා ගන්න මිස් ඔහම ගෙන්නන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ පාර මේ මං හිතුවා දැන් සල්ලිත් ගෙවලා ඉවරයි එන්නෙත් නැති වෙයිද කියලා. ඔය වෙබ්සයිට් එකේ පෙන්නනවා dispatched order හරි එහෙම මොකක් හරි පෙන්නනවා දැන්. processing කියලානේ order එක සූදානම් වෙනකන් ලෑස්ති වෙනකන් තියෙන processing කියලා. ඊට පස්සේ පෙන්නනවා. ඉතින් මොකද්ද මන් දන්නේ හේතුවකට processing කියලා බලන හැමදාම තියෙන්නේ. දැන් ඔය වගේ 4 වෙනි දවසත් ආවා. මට ඔය දන්නේ නැති නම්බර් එකකින් කෝල් අරගෙන තිබ්බ ගොඩක්. ඇයි යාළුවනේ මේ මෙහෙම අර ගියානේ නොදන්න නම්බර් වලින් කෝල් ගත්තට ආන්සර් කරන්න එපා. අර අපේ තොරතුරු ඔයාලා ගන්නවා ඒ වගේ එකක්. විනාඩි 3කට වඩා කෝල් එකේ හිටියොත් වගේ. මම ඉතින් බඩ නොදන්න නම්බර් වලින් ආව හින්දා ආන්සර් කරේම නැහැ. එතකන් මේ ඕඩර් එක තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක ආවේ ප්‍රොම්ප්ට් එකෙන්. ඉතින් කිසිම බය වෙන්න දෙයක් නැහැ. මං අර බයට ඕක හැමතැනම සර්ච් කරලාත් බැලුවා. හැබැයි ඒ වගේ සර්ච් කරලා බලනකොටත් දාලා තිබ්බේ අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසවන්තව කරගෙන යන දෙයක් නේ නේචර් සීක්‍රට් කියන්නේ අලගට තියෙන NBC කියලා. ඒක එතකොට මේ එහෙම හොර වංචා හැම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා මං ඉතින් ඕඩර් කරලා නැහනේ. ඉතින් ඔන්නයි විදිහට මං මෙන්න මෙයාව ඕඩර් කරා. මෙයා ඕඩර් කරපු විස්තරය ගැන මං ආයේ කියන්නේ නැහැ. මොකද ඒක දිග කතාවක්. ඒක ඇත්තට මං හිතනවා වැදගත් නෑ කියලා. ඉතින් ඔයාලට දැනගන්න ඕන නම් වෙබ්සයිට් එකකින් ඕඩර් කරන්නේ කොහොමද? ඔෆර්ස් වලට ආපු පන්ට ප්‍රයිස් මොනවද කියලා ඒව ගැන ඔයාලා කිව්වොත් මං ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට ඒකෙන් ඕඩර් කරන හැටි දැනගන්න ඕන නම් මට කියන්න මං සම්පූර්ණයෙන් මේක කියා දෙන්නම්. අපි බලමු දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔන්න මෙන්න මේ විදිහට තමයි මේ පැකින් එහෙම මාරම හොඳයි. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි එතනින්දම බලන්න බෑ. ඒ කියන්නේ මේ හරීම ආරක්ෂා සහිතව බඩු ටික ගැන විදිහට යාලා පැකින් කරලා තියෙනවා. මේ බලන්නකෝ. මේ දැන් මේකෙත් මේ ඇඩ්‍රස් ඒ දේවල් ලියලා මේ විදිහට දාලා තියෙනවා. මේ බොක්ස් එක වටේටත් මේ වගේ කොලයක් තියෙනවා. මේ දෙක. ඉතින් අපි ඒක කඩලා බලමු. කඩලා බලමු කිව්වට යාළුවනේ මම මේක ඇත්තටම මේ බැලුවා චුට්ටක් ගෑවා. මොකද අර මේ කටයට කළු වෙලා තිබ්බ එක සෑහෙන්න තිබ්බනේ. එතකොට කැතයිනේ මන්ට ආර වීඩියෝ එකක්වත් කරන්න බෑ. මූණ දෙන්න බෑ නිකන් රැවුලක් ඇවිල්ලා වගේ තිබ්බ දැක්කම hina යනවා. මම මිනිස්සුන්ට මූණ දෙන්න ලැජ්ජාවේ හිටියේ. මාස්ක් එකක් දාගෙන තමයි කඩේට ගියේ. ඔන්න. ඔයාලට හරියට පේනවද යාළුවනේ? මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක ඇතුළේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් පැකින් නම් ඇත්තටම මේ හොඳටම හොඳයි. මේවත් යාළුවනේ මේ කාඩ්බෝඩ් මේ වගේ කෑලි දාලා අර ඒව හෙල්ලෙන්නේ නැති වෙන්න හොඳට හිටින්න මෙන්න මේ විදිහට ඒ අස්සට දාලා තිබුණා. මේ තියෙන විදිහට. මේ තව දෙයක් තමයි දැන් සමහර ඔය වගේ එයාලගේම වෙබ්සයිට් තියෙනවනේ. දැන් මේ බෙලෝස් එකේ වගේ එක වෙබ්සයිට් තියෙනවනේ. ඉතින් ඒ වගේදී සමහර තෝරගත්ත නිෂ්පාදන කීපයකට විතරනේ ඔෆර්ස් දෙන්නේ. මෙයාලගේ එහෙම නැහැ. නේචර් සීක්‍රට් එකේ එයාලගේ තියෙන හැම නිෂ්පාදනයකටම සයිට් එකෙන් ගන්නකොට ඔෆර්ස් තියෙනවා. ඒ වගේම ෆ්‍රී ඩෙලිවරිත් හම්බ වෙනවනේ. නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ එයාලා ඒ වගේ ඔෆර්ස් දීලා තිබ්බට ඩෙලිවරි ෆ්‍රී දීලා නැහැ. ඒක දීලා තියෙන්නේ 10000ට වැඩි එහෙම නැත්නම් 5000ට වැඩි ඕඩර්ස් වලට. එතකොට එයාලා ඒකෙන් අඩු කරපු ගණන් කවර් වෙනවා ආපහු ගෙදරට එනකොට අර ඩෙලිවරි ෆී එකට. ඉතින් මේක එහෙම නැහැ. මෙන්න මම ඔයාලට පිළිවෙලට පෙන්නන්නම්. මේ පිළිවෙලට පෙන්නන්න නැතුව. මෙන්න මේක තමයි එකක්. මං ෆේස් වොෂ් එක ගත්තා. මේකේ ලොකුම ෆේස් වොෂ් එක ගත්තා. මොකද මට හැමදාම වෙන්නේ මාසයක් ෆේස් වොෂ් එකක් ගෑවොත් ආයෙ මාස 6ක් විතර ෆේස් වොෂ් එකක් නැහැ. ඉවර වුණාම මේක මම චුට්ටක්වත් ගෑවේ නැහැ. මං කිව්වනේ ඔයාලට ටිකක් පාවිච්චි කරා කියලා. මේක චුට්ටක්වත් ගෑවේ නැහැ. මොකද මගේ ෆේස් වොෂ් එකක් තියෙන හින්දා මම පාවිච්චි කරේ මෙන්න මේක. මේක දැන් මම මාස 6ක් විතර පාවිච්චි කරන්න නැතුව ඉඳලා මේ දැන් මාසයක් විතර මේක අරගෙන මේකත් ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේ Forever එකේ ලොකු එකක්. මේක තමයි මම සාමාන්‍යයෙන් ඔය කාලෙමත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක මිලිලීටර් 185 රුපියල් 590ක් වෙන්නේ. ඉතින් මේකත් හොඳයි. මූණ හොඳට පිරිසිදු වෙනවා. ඒ වගේම සුවඳකුත් තියෙනවා. මේක
දැන් ෆොරෙවර් එක මේක මිලිලීටර් 185නේ. මේක තමයි 590 මිලිලීටර් 185. මෙතන තියෙනවා මිලිලීටර් 225. මේ 225 එකක්. එතකොට මේක මං ගත්තේ 600 ගානට. ගොඩක් ගණන් අඩු රුපියල් 100ක් විතර මං හිතන්නේ අඩු වුණා. තව දෙයක් තමයි ඔයාලා මේවා ගන්නකොට කොයි බ්‍රෑන්ඩ් එකෙන් ගත්තත් ඔයාලගේ හැමට ගැලපෙන එක තෝරගන්න. මොකද වියලි සමට ගැලපෙන නිෂ්පාදන වෙනයි, තෙල් සහිත සමට එතකොට කම්බිනේෂන් කියන්නේ දෙකම මික්ස් වෙලා තියෙන හැමට තියෙන නිෂ්පාදන වෙනයි. ඉතින් මගේ තියෙන තෙල් සහිත සමක්නේ ඔයිලි ස්කින් එකක්. ඒ හින්දා මං ගත්ත මෙන්න මේ කියුකම්බර් එක. මේ කියුකම්බර් රේන්ජ් එකේ ඒවා ගොඩක් හොඳයි. ඉතින් තව දෙයක් තමයි මේ නේචර් සීක්‍රට් එකේ වයින් සාමාන්‍යයෙන් මේ සුදු වෙන්නේ එහෙම වෙන එකක් නන්නේ මේ මං හිතන්නේ තියෙන හැමේම අර කුණු දොයලවත් කළ සම්පිරිසිදු කරගන්න, එතකොට සමය තෙතමනිය ආරක්ෂා කරගන්න, සමය කුරුල වගේ එනවනම් ඒව අඩු කරගන්න තමයි මං දන්න තරමින් හොඳ. ඉතින් මට සුදු වෙන්න උවමනාවක් නැහැ. අර පොඩි කාලවල නැයකේක මන්ද මානසිකත්ව තිබ්බා. අර ක්‍රීම් එහෙම මම සාමාන්‍යයෙන් ගෑවේ නැති වුණාට එක සැරයක් මම හොඳම ක්‍රීම් එකක් ගාලා මගේ මූණේ ගෙඩි ගොඩක් දාන්න පටන් ගත්තා. එදා ඉඳන් තමයි අර චූටි හරි කුරුලෑ තිබ්බේ. දැන් ඊට පස්සේ ඉතින් මම අවුරුදු ගාණක් තිස්සේ කිසිම දෙයක් එහෙම පාවිච්චි කරේ නැහැ. ෆේස් වොෂ් තමයි පාවිච්චි කරොත්. ඉතින් මේ නිෂ්පාදන කොහොමත් හැමට හොඳයි. අහිතකර දේවල් නැහැ. හරිම ස්වභාවික දේවල්. තමන්ගේ තියෙන පාටම ආරක්ෂා කරගන්න හරි හොඳයි. දැන් මගේ නම් තියෙන ප්‍රශ්න තමයි අර මූණේ එහෙම අතපයේ අර මූණෙත් ලොකු අවුලක් නැහැ. සාමාන්‍යයගේ සාමාන්‍ය පාටම තියෙන ඒ තියෙන පාට ඉතින් හොඳටම ඇති. ඔයිට වඩා පාටක් බලාපොරොත්තු වෙන්නේ අර තියෙන හැම කුරුලෑ නැතුව. එතකොට ඔයාවට පිච්චිච්ච ඒවා නැතුව, මාක්ස් නැතුව එහෙම තියෙනවා නම් හොඳයි. ඉතින් දැන් තමයි මටත් ඒක තේරෙන්නේ පරිස්සම් කරගන්න ඕනේ කියලා තියෙන ටික හරි. හැබැයි අර අතපය වල නම් ප්‍රශ්නේ අවුවට ගිහලා බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන જાතිය මිනිස්සෙන් නෙමෙයි මම. හැමේ රෝග මරටක් ගාලා හැදෙන එකක් තියෙනවා මේ ඒ හින්දා එහෙම පාවිච්චි කරන්න බයයි. හැමේ රෝග නෙමෙයි ඇලර්ජික් වෙනවා. ඉතින් මේ ඔයාලට පේනවා ඇඳි මගේ අතපය වල අවුවට පිච්චෙට පැත්ත කළුයි අනිත් පැත්ත සුදු. සුදු නෙමෙයි. සුදුයි කොට සෝරි. තලෙලු වලට වඩා චුට්ටක් එළිය පාටයි. සුදු නෙමෙයි අතර මේ පාට. මේ ඉතින් කකුල් වලත් ඔහම තමයි අවුවට පිච්චෙන්න තියෙන, ඒ කියන්නේ අවුවට මේ වෙන පැත්ත පිච්චිලා වගේ අනික් පැත්ත තියෙනවා සාමාන්‍යයෙන් පොඩ්ඩක් පාටට. අනේ මං අතපය ගැන හිතන්නේ නැහැ. ඒ වගේ පස්සේ මොනවා හරි, ඒ කියන්නේ පස්සේ මොනවා හරි හොඳ දෙයක් පාවිච්චි කරන ඔය අවුවට පිච්චෙන ඒවට මම දන්නේ නැහැ හොඳ එකක්. අනික ඉතින් තියෙන විදිහට පැය ගොඩක් සල්ලි තියෙන කාලෙක, සල්ලි හොඳට තියෙන කාලෙක ඒකට මොනවා හරි විසඳුමක් ගන්නවා. දැන් මුලින්ම මේ මූණේ තියෙන ප්‍රශ්න ටික විසඳගත්තා නම් හොඳයි. මේකේ මං ඔයාලට පෙන්නන්නම්කෝ මේක ගාලා. හොඳට පෙනේන ගතියක් තියෙනවා මේකේ. සුවඳයි. හොඳ සුවඳක් එනවා. සැර සුවඳක් නෙමෙයි. ආස හිතෙන ඔය නිකන් පොඩි සුවඳක් තියෙනවා ඒකේ. ඊට පස්සේ මං ගත්තා මෙන්න මේක. ඇලෝ ජෙල් එකක්. ඉතින් මේක හොඳයි. අර මගේ හැම වේලිලා වගේ වුණා. මම එක සැරයක් පාවිච්චි කරා ඩොක්ටර් රෂෙල් එකේ ෆේස් වොෂ් එක. ඇත්තටම හොඳයි. ඒකට මූණේ තෙල් ගතිය හැම හොඳට අයින් වෙනවා. හැබැයි මූණේ හැම ගොඩක් වේලෙන්න වගේ ගත්තා. ඉතින් ඒ හින්දා ඒක නම් දැන් ඒ ෆේස් වොෂ් එක මම පාවිච්චි කළා දැන් අවුරුද්දක් විතර ඇති. දෙසරයක් මම ඒක පාවිච්චි කරා. ඒ හින්දා මම ගත්තා මෙන්න මේ ඇලෝ ජෙල් එක. ඉතින් මේකේ ගාන 860යි. මම මේක ගත්තේ 725කටද කොහොමද? ඔව් 725කට වගේ ගානකට මම ගත්තේ. මේක මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ වගේ නිකන් මේ කොළ පාට වගේ කොමාරිකා එකක් තියෙන්නේ. මේකත් හරි සුවඳයි. මේකත් හරි සුවඳයි. ඇලෝ මේ තියෙන්නේ. ඉතින් මේකත් හොඳයි හැමට. මේක මං ගාලා බැලුවා. මේක නම් බොරු කියන්න ඕනේ නැහැ. මේක මං ගාලා බැලුවා. හරි හොඳයි. මේ ෂෝක් සුවඳක් තියෙනවා. තව මං ගත්තා මෙන්න මේක. මේක ගත්තේ මේ වෙබ්සයිට් එකෙන් නෙමෙයි. වෙබ්සයිට් එකේ මේක ඉවර වෙලා තිබ්බා. ඒකේ ක්ලෙන්ස් එක යාළුවනේ. ක්ලෙන්ස් එක ගත්තා. මේකට නම් මේ සති දෙකක් විතර මම මේක පාවිච්චි කරා. ඇත්තටම මොන තිබ්බ ගෙඩි ගොඩක් අඩු වුණා මේ ක්ලෙන්ස් එකට.
මේකත් හොඳයි. මේක නම් ඉතින් කඩෙන් ගත්ත හින්දා කීයක්වත් අඩු නෑ. 7.5ක්වත් අඩු නෑ ඇත්තටම. රුපියල් 400යි. මිලිලීටර් 100. ඒකත් හොඳයි. මේකත් කියුකම්බ එකමයි. තව මම ගත්තා මේකේ ටෝන එක. මෙන්න මේක. මම මේව සත් දෙකක් පාවිච්චි කරපු හින්දා ඉතින් මේක ස්ප්‍රේ කරන්න නැති එක. මෙන්න මෙහෙම තියෙන්නේ. මෙහෙම අතර දාගන්න තමයි තියෙන්නේ. මේ මං කැමති ස්ප්‍රේ කරන ඒවට. මොකද මගේ අර චුට්ටක් ඕපන් පෝස් වගේ තියෙනවා. ඒ හින්දා මං කරේ මොකද දන්නවද? මේක ගණන් අඩුයි. ස්ප්‍රේ කරන්න තියෙන එක ගාන චුට්ටක් වැඩි. රුපියල වුණත් වටිනවනේ ඉතින්. දැන් මේක 410යි ස්ප්‍රේ කරන්න තියෙන එක 460ක් විතර. මේක ගත්තේ මං 300 ගානට ඔෆර් එකට. මං ඊට පස්සේ කරේ මං ගාව තිබ්බ මෙන්න මේ වගේ පොඩි ස්ප්‍රේ බොටල්. ඉතින් මේව මම කොහොමද සල්ලි දීලා ගත්තේ ඒවමයි මේ හොඳ බෝතල් වගේක් දරාසකින් ඕඩර් කරපුවා. මම මේවට දාගෙන තමයි දැන් ස්ප්‍රේ කරන්නේ. ඉතින් මේකත් හොඳයි. කොහොමද මේ කියුකම්බ වෝටර් තියෙන ඒවා ඔය ජැනෙට් එකකුත් තියෙනවා ඒකත් හොඳයි කියලා මම අහලා තිනවා. පාවිච්චි කරලා නැහැ මේ ස්කින් කෙයාර් රූටින් කියන්නේ. ඉතින් එහෙම එකක් ගත්තේ පළවෙනි වතාව මම මෙහෙම පිළිවෙලට කරන්න අරගෙනත් කරලා දැන් ඉතින් මේක තමයි මගේ පළවෙනි අදාට මම පාවිච්චි කරන්නේ. මට හිතෙන හොඳ රිසල්ට් එකක් තියෙනවා මම සති දෙකක් පාවිච්චි කරානේ. එහෙම පුළුවන් ඔයාලට. මුණට ස්ප්‍රේ කරන්න පුළුවන්. මුකට දාන්නේ ඉතින් බොරුවට සල්ලි දෙන්නේ දැන් ස්ප්‍රේ බෝතලයකුත් මං ගාව තියෙනවා නම්. වැඩි ගාණක් දීලා මොකටද ගන්න මං අහන්නේ මේ ස්ප්‍රේ බෝටල් එකක්ම තියෙන එකක්. ඊට වඩා ආරෙම ගන්න කොහොමද? සල්ලි අපරාධ. ඔයාලට හිතලා ඇති මං කියන කුණුයි කියලා. එහෙම නෑ. සල්ලි වියදම් කරද්දී පරිස්සමෙන් වියදම් කරන්න බෑ. ඊට පස්සේ මං ගත්තා මෙන්න මේක. නේචර් සීක්‍රට් එකේ නයිසිනමයිට් එක. මේක රුපියල් 1800යි. මෙන්න මේ විදිහට තමයි එන්නේ. රුපියල් 1800යි. හැබැයි ඔෆර් එකක් තිබ්බා. නයිසිනමයිට් එකයි පෙප්ටයිඩ් එකයි ගන්නවා නම් දෙකම එකට ගන්නවා නම් රුපියල් 300ක් 400ක් විතර අඩු වෙනවා. පෙප්ටයිඩ් එක කියන්නේ අර ඇස් යට කළු වෙන ඒවට ගාන එක. ඉතින් මේකෙත් මේ මං ගාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේකත් හොඳයි. මේක ඇත්තටම හොඳයි. අර මගේ අර කටයට කළු වෙන එක ටිකක් අඩු වුණා මේකට. දිගටම ඉතින් ගන්න ඕනේ. කොහොමත් අනේ ශනික ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. මාස 3ක්වත් පාවිච්චි කරන්න බෑ එක දිගට. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. හොඳ මේ ඝනකමක් තියෙනවා මේක. හොඳ thickness එකක් තියෙනවා. හොඳ සුවඳකුත් තියෙනවා. තව මං ගත්තා පෙප්ටයිඩ් එක. මම ඉස්සෙල්ලා පෙන්නුවා ඔයාලට පෙප්ටයිඩ් එක ගත්තා මේකත් එක්ක. මේක ඇස්සට කළු වෙනවට. මේකත් අර විදිහම තමයි. මේකත් මිලිලීටර් 30. අරකත් මිලිලීටර් 30 මේකත් මිලිලීටර් 30. මේක නම් 1900 අරට වඩා චුට්ටක් ගණන් වැඩි. මෙන්න මේ විදිහට තියෙන්නේ. මේක නම් ඉතින් ගත්තට පාඩු නෑ ඉක්මනට ඉවර වෙන්නේ නෑ. දැන් මූණට ගාන සීරම් නම් ඉක්මනට ඉවර වෙනවා. මේක ඉතින් අර එක බිඳුවක් අරගෙන මේ ඇස්ටට ගන්න පුළුවන්. මේකෙත් හොඳ thickness එකක් තියෙනවා. හොඳ සුවඳකුත් තියෙනවා. හරි සුවඳයි. ඉතින් මේකත් හොඳයි. ඔයාලා මේවා ගාන විදිහ දන්නේ නැත්නම් කියන්න මමත් ලොකුවට දන්නේ නැහැ. මොකද මේ මගේ ඔය ස්කින් කෙයාර් රූටින් එකක් කියලා කරන පළවෙනි වතාවනේ මම කරලා නැහැ මේක මීට කලින්. ආයෙ ගත්ත අණ්ඩායි ක්‍රීම් එක. මේක නම් ගත්තා මේක ඉතින් ගොඩක් ගණන් අඩුයි. මට හිතෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන් නේ. මේක 390යි. මිලිලීටර් 20. මම මේක වෙබ්සයිට් එකෙන් දකිනකොට මට හිතෙනවා අපෝ මිලිලීටර් 20 කියන්නේ හෙන පාඩුයිනේ. පාවිච්චි කරන්නත් බෑනේ කියලා. 390ට ලාභයි. ඒ වුණාට එච්චර දවස් පාවිච්චි කරන්න බෑ කියලා හිතනවා. නෑනේ ගොඩ දවසක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට ගෑවෙනවා මේ ක්‍රීම් එක. මේක ගාලා තියෙන්නේ මම ටිකක්. ඇස්සට විතරනේ හොඳට ගෑවෙන ගතියක් තියෙනවා මේකේ. ගොඩක් ක්‍රීම් තියෙනවා ග්‍රෑම් 20 වුණාට. ඉතින් මේකත් නම් ගත්තට කොහොමත් පාඩු නෑ. ගොඩ කාලයක් ගන්න පුළුවන්. ඒකත් හොඳයි. සැර නැති සුවඳක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං වෙනුවෙන් තෝරගත්තේ මේ නේචර් සීක්‍රට් එකේවා. මේක තෝරගන්න ලොකුම හේතුවක් තමයි අහිතකර දේවල් නෑ. 100%ක්ම ස්වභාවිකයි. ඒ වගේම අර ඉතින් මෙහෙමයි කල් තියා ගැනීමේ දේවල් මේවා ටිකක් දානවා. එහෙම නැතුව කොහොමත් ක්‍රීම් හදන්න බෑනේ. අනික් දේ තමයි ප්‍රයිස් එක ගත්තොත් හරිම සාධාරණයි. හරිම ලාභයි.
එතකොට දරන්න පුළුවන් මිලක්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි මම පළවෙනියට මගේ තෝරාගත්තේ ස්කින් කෙයාර් රූටින් එක. බලමු මේක හොඳට කරන්න කියන්නේ රිසල්ට් තියෙයිද කියලා. දැන් මම සති දෙකක් පාවිච්චි කරානේ. තව සති දෙකකින් මම අරන් එන්නම් මේකේ රිසල්ට් ගැන වීඩියෝ එකක් මාසයක් ඇතුළත. තව දෙයක් මම කරනවා මේ අයිස් කැටයකින් මූණ හොඳට මසාජ් කරනවා. අයිස් කැටයකින් මූණ මසාජ් කරන එක කුරුලා වලට වගේම ගොඩාක් හැමේ තියෙන ප්‍රශ්න වලට හරිම හොඳ දෙයක්. ඉතින් ඔයාලත් ඒ වගේ දේවලුත් කරන්න. මොකද ඒක හොඳයි මොනට. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා වෙබ්සයිට් එකෙන් මේක ඕඩර් කරන හැටි දැනගන්න ඕන නම් හරි පාවිච්චි කරන විදිහ හරි දැනගන්න ඕන නම් මගෙන් අහන්න මං ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එහෙනම් අදට කින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.